හරි එහෙනම් යාළුවනේ ඔන්න අදත් එයා ගේමින් LK එක්ක ඔයා වීඩියෝ එකක් අරන් ආවා බසිඩ් එකේ. කියන්නේ බසිමිලට ඉන්දුනීසියා එකේ. පියන් එනං එක බලන්න. ඊට කලින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න. කරන්න thank you. හරි. ඉතින් යා. ඔයගොල්ලෝ දැන් දන්නවා version 4.41 එකේ දාන්න බෑ කියලා ශ්‍රී ලංකන් බස් OBB ෆයිල්. එතකොට හරි අපි අමගේ පොඩි ප්‍රශ්නයක් ආවේ ඒකයි උනේ. මේ දාන්න බෑ කියලා අලුත් version එකට. අපි එන ය වීඩියෝ එකට මත් දැන් මේ කාලේ ඉතින් තියෙන දැන්ට OBB ෆයිල් හොඳට වැඩ කරන version එකක් විදියට ගන්න පුළුවන් version 4.3.4 එක. පින යන් එක බලන්න. මේ විදියට සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට හම්බෙන්න ඕනි AK ක්‍රියේෂන් කියලා එකක්. ඔව්. නෑ එකක් නෙමෙයි. පොඩ්ඩක් ඉන්න ඒක හොයාගන්න ටිකක් අමාරුයි ඉතින්. හරි. මේ තියෙන්නේ ඔය උඩ තිබ්බේ එක. අයියා හොයන්නකෝ. මම ඔයගලන්ට හොයලා. හරි එහෙනම් ඔය හිස්ටරි එකේ සර්ච් කරලා හම්බුණා එක. මේකට. එයා මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකන් මේක මම දන්නේ. මේ ඇන්ටනි ඉන්න කරදරයි මේ කාලේ. එනවා ගේමින් අයියාගේ තමයි තියෙන්නේ. එහෙනම් එයාට ෆුල් ක්‍රෙඩිට් එක දීලා එයාව සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් බලන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් ස්ටේෂන් එක කොහෙද කියලා. ඉතින් ඔයාට යන්න තියෙන්නේ මේ එයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකට. දැන් Chrome එකේ යන්නේ. දැන් එහෙම කිව්වොත් නෑ කියලා. මම එතකොට ඒ අයියාගේ වෙන තව වීඩියෝ එකක් දාලා තිබ්බා. එයාගෙන් ගන්න ඕනේ මේ අනිත් එකට. මේ තියෙන්නේ. මාර ජෙට් එක ආවේ පාර. හරි. මේ තියෙන්නේ ඒක. මම ඔයගොල්ලන්ට ඒක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේදී. මේ ලින්ක් එක ඊට පස්සේ යන්න ඕනි. ඔයගේ පොඩි පාස්වර්ඩ් එකක් තියෙයි මම ඒක ඔයගොල්ලන්ට කියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දාගන්න ඕනි ZA Chiver කියලා තියෙන ඇප් එක. මෙන්න මේක. පේනව නේද? ඔන්න ඕක දාගන්න ඕනි. ඊට පස්සේ ඒකට යන්න. ඊට පස්සේ යන්න ඕනි ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කියන බායකට. ඩවුන්ලෝඩ් එකට ගිහිල්ලා මේ තියෙන්නේ බසිමිලට ඉන්දුනීසියා version 4.3.4 APK file. ඒකෙදි ඔයගොල්ලන්ට මම දාගත් එක මේ තියෙන්නේ මේකේ දැන් ඔයගොල්ලෝ අර මගේ ලින්ක් එකෙන් දාගත්තොත් මෙන්න ඒ විදිහට zip එකක් එන්න පුළුවන්. ඊට පස්සේ extract here කියන එක ඔබන්න. ඊට පස්සේ password required කියලා එයි.
ඒකට ඔයගොල්ලෝ කැපිටල් එකෙන් මෙන්න මේක ගහන්න. කියලා හිතනවා. ඔව්. ඔන්නක වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඔකේ පොඩ්ඩක් වෙලා ඉන්න. පොඩි වෙලාවක් යනවා. හරි. ඊට පස්සේ තමයි මෙන්න මේ ෆයිල් එක ඔයගොල්ලන්ට එන්නේ. හරිද? ඒක ආවට පස්සේ යන්න. ඊට පස්සේ මෙන්න මේක බස් සිමියුලේටර් ඉන්දුනීසියා APK S කියන එක ඔයගොල්ලන්ට තියෙන්නේ ඉන්ස්ටෝල් කරගන්න. නේ? ඉන්ස්ටෝල්. දැන් මම ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා ආයි රීප්ලේස් කරන්න බෑ. ඔයගොල්ලෝ ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඊට කලින් ඔයගොල්ලෝ CH වයකට මේ access දෙන්න ඕනි unknown resources ඒක access දෙන්න. ඔක්කොම allow කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ main file එක. මේ main file එක අරගන්න ඕනි. ඊට කලින් ඔයගොල්ලෝ ගිහිල්ලා කරන්න මේ බස් සිමියුලේටර් ඉන්දුනීසියා එක දාගත්. දැන් අරක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඇප් එක ඕපන් කරන්න. ඇප් එක ඕපන් කරලා මේ ඊට පස්සේ ඔයගොල්ලන්ට එන්න ඕනි Android එකට යන්න. ඊට පස්සේ OBB බස් සිමියුලේටර් Android කියලා එයි. මෙන්න මේක. ආන් එකට යන්න. ඊට පස්සේ මේ ෆයිල් එකේ තින්ට ගිහිල්ලා පේස්ට් කරන්න ඕනි ඔයගොල්ලෝ. පේස්ට් කරන විදිය දන්නේ නැත්නම් මම ගියා දෙන්න. ආයි යන්න ඩවුන්ලෝඩ් වලට. පේස්ට් කරන්න දන්නේ නැති අයට මේක කියන්නේ. මේකට යන්න. මේක ඔබලා copy. ඊට පස්සේ උඩ ටච් කරලා device storage. Android OBB බස් සිමියුලේටර් ඊට පස්සේ මේක ඔබන්න. මේ පේස්ට් icon එක තියෙන්නේ. මේක ටච් කරන්න. හරි. දැන් ඒක මෙහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගියාට පස්සේ අර විදියට පෙන්නයි මොනවද නැතුව ඊට පස්සේ ඔයගොල්ලෝ දාගන්න ඕනි කැමති OBB ෆයිල් එකක්. දැන් මං ගාතේ උන්මාද චිත්‍රා මේක තියෙන්නේ ඔයගොල්ලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. එහෙම අවුලන්නේ. දාගන්න දන්නේ නැත්නම් මෙන්න මේකත් මම කියන්නම්. යන්න දිල්ෂාන් ක්‍රියේෂන් කියන එකට යන්න. ඒ අයියාගේ channel එකෙන් තමයි මම දාගත්තේ. ඔයාලටත් ARB එකෙන් දාගන්න අමාරු වෙන සීන් තියේ. ඒ හින්දා මම දිල්ෂාන් අයියාගේ ඒවා තෝරගත්තේ. උන්මාද චිත්‍රා. මේ තියෙන්නේ. නෝක මේ හරියට පාස්වර්ඩ් එකක් තියෙන්නේ. අන්තිම වෙනකන් ඒ අය එකත් බලලා subscribe එකකුත් දාන්න. මොකද ඒගොල්ලන්ට full credit එක දෙන්න ඕනි. ඊට පස්සේ මේ ඒගොල්ලොන්ගේ යන්න ඕනි ඕගොල්ලෝ මේ comment section එකේ තියෙයි download link එක. ඒකත් Chrome එකේ තමයි යන්නේ. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ version එකට හරියන mod එක දාගන්න මේක. ඊට පස්සේ download එක ඔබන්න. දැන් download වෙනවා. දැන් මට ආයි දාගන්න බෑ මේ පොඩි අවුලක් තියෙයි. හරි. දාගත්තට පස්සේ ඔයාලට එන්න ඕනි මේ උන්මාද චිත්‍ර එක. මේ තියෙන්නේ. මම පෙබරවාරි 9 ඉතින් දාලා තියෙන්නේ. මට එක එක කියන්න නම් එන්න එපා. හරිද? දැන් පොඩ්ඩක් වැරදෙනානේ. හරි ඔය වගේ ඔක දාගත්තට පස්සේ ඔයගොල්ලෝ යන්න ආයි ZH එකට. ZH එකට ගිහිල්ලා Android එකට ගිහිල්ලා OBB ගිහිල්ලා මේකට ගිහිල්ලා අර main file එකේ view කියනක ඔබන්න ඕනේ. ඊට පස්සේ asset bin data ඒකේ මේ අර ධන ලකුණක් තිබ්බේ. ඒ ධන එක ඔබලා මෙතන මේ පොඩි උඩ ෆයිල් එකක් තියෙනවා. ඒක ඔබලා download වලට ගිහිල්ලා ඔයාගේ බස් එකේ
මොඩ් එක තෝරගන්න. ඒක තෝරගෙන එකක් උඩ ටිකක් කළා ප්‍රෙස් කරගෙන ඉන්න. එතකොට ඔයගොල්ලන්ට එනවා මේ වගේ තුනක්. ඒකේ සිලෙක්ට් ඕල් ඔබන්න. ඊට පස්සේ ඇඩ් කරන්න. හරි. දැන් යන්නයි බසිඩ් එකට. අයියෝ. දැන් ටිකක් වෙලා ඉන්නවා. ඔයගොල්ලන්ට ඊට කලින් එයි ඔය පොඩ්ඩක් නැවතිලා කොපි හේල එකක් එහෙම එන්න පුළුවන් ඊට කලින්. දැන් ඕගොල්ලෝ ඔක මැලියෝ කියලා එනවනේ. මැලියෝ කියලා එන එක ටිකක් වෙලා තියෙන්න පුළුවන්. ඒ වයිට් ක්‍රිස්ටින් එරෝ එක. ඒක හදාගන්න නම් ඔය ෆයිල් එක ඩිලීට් කරලා ගේම් එකයි ඔක්කොම ටික ඩිලීට් කරලා ආයි රීප්ලේස් කරන්න. එතකොට හරියනවා. පොඩ්ඩක් ඉන්න. එතකොට ඕගොල්ලන්ට එනවා මේක මෙන්න මේ හරිය. දැන් මං දාගෙනනේ තිබ්බේ කලින්. මෙන්න මේ හරිය මෙන්න මෙහෙම එකයි. මෙන්න මේ වගේ අමුතු ඉරි කෑලි ටිකක් ඇති. ඒකට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ ගෑරේජ් එකට යන්න. ඊට පස්සේ ලයිට් තියෙන්නේ. ඒකට ගිහිල්ලා මෙන්න මේක ඔබන්න. දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ මේකනේ. අන්න ඒ වගේ එන්නේ මොකක් හරි එකක්. ඒකට මේක දාන්න. ඒක එතකොට හරි ඒක. ආයි ලයිට් රට හදාගන්න නම් මේ මෙතන මැදේ කොබන්න. ඒකේ FM3 FM4 එක ලයිට් රට තියෙයි. මේ FM10 FM13 ඔය වගේ ඒවා තියෙයි. දාගෙන තියෙන්නේ FM4 එක. ඔයාලට කැමති නම් මේකේ පාට වෙනස් කරගන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේකේ යනකොට ක්‍රෑෂ් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඔය ස්ටෝරේජ් අඩු වුණාම ඒ වගේ මේකේ ඔක්කොම මැප් ටික එහෙම අන්ලොක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ කැමති එකක් දාන්න. ඇඩ් වෙනවනේ ඉතින් ඕකනේ බැරි. දැන් ඉන්න ටිකක් වෙලා හරි ඊට පස්සේ ඔයා දෙනවා. හරි ඊට පස්සේ ඔයාගේ බස් එක එනවා ඔයගලන්ට. ඔයාලටත් මේ වගේ කන්නාඩි සීන් එකක් එන්න පුළුවන් ස්ටිකර් එකක් වලදී ගන්නවා කියලා. ඒ නේන්නට ගහගෙන බලාගෙන යන්න පුළුවන්. තියෙන බස් එකේ කිසි අවුලක් නම් පේන්නේ නැහැ. ඒකේ DJ දොර තමයි දොර අරින එකෙන් යරන්නේ. පුතුලේ ලයිට් තියෙයි. ලයිට් එක දාපුවම නේද? ඩබල් සිග්නල් එක ඔක්කොම තියෙයි. ගලන්ට කරන්නේ ඉහළ බලන්න. හරි එනවා අද තේරෙන්නේ ඉවරයි මේක. වෙනත් දවසක හම්බෙමු ලස්සන තව වීඩියෝ එකක් අරගෙන. එහෙනම් හැමෝටම ජය වේවා. බයි.